මෙතන සිටින සම්භාවනීය පිරිසගේ අවසරයි කියලා දෙනාගේ අවසරයි මාව අමාරුවට දැන් මේ කතාවක් කරන්න කියලා මම ඇත්ත වශයෙන්ම මේ කතා කරන විදිහේ නෙවෙයි මම රංගපාන නාට්‍ය ශිල්පී කමක් නැහැ දැන් මේ ආරාධනාව මට පැහැරලින්න බෑ මම වචන ස්වල්ප කතා කරනවා දැන් ඊටමත්ම හරපර බොහොම ගාම්භීර කතාවල් කීපයක් කළා. ඉතින් දැන් මම එහෙම කතා කරන්න මට හැකියාවකුත් නැහැ. ඉතින් මේ අල්මස්වාස්සේ මේ ආල්වැස්සේ කියලා මොනවද කරන්නේ කියලා මට හිතෙනවා. කමක් නැහැ. මේක මේ ගුවන් විදුලියට සම්බන්ධ වැඩසටහනක් නේ. ගුවන් විදුලියට සම්බන්ධ වෙච්ච අය ඒකට ඒකට සේවය කරපු දෙවිය. ඒකයි මේ උත්සවය. ඉතින් මේ අත් වශයෙන්ම ගුවන් විදුලිය ගැන තමයි කතා කරන්න ඕනේ. මම මුල් වතාවට මේ ගුවන් විදුලියට පය තැබුවේ ගුවන් විදුලි කාර්යාලයට ආවේ පය තැබුවේ මම ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ශිෂ්‍යෙක් වශයෙන් 1952 අවුරුද්දේ මම එතකොට ඉස්කෝලේ යන ළමයෙක් මම නතර වෙලා හිටපු බෝඩිමේ මාත් එක්ක හිටියා එම්.ඒ. මොහමඩ් කියලා මුස්ලිම් ටීචර් කෙනෙක්. මේ සයිලා විද්‍යාලයේ ගුරුවරයෙක්. එයා මේ ගුවන් විදුලියේ මාසිකට වතාවක් කළා උෆ්වතුල් ඉස්ලාම් කියලා මුස්ලිම් වැඩසටහනක්. උෆ්වතුල් ඉස්ලාම්. ඉතින් ඒ මහත්මයා මාත් එක්ක එක පොඩි මෙහෙටියේ මම ඒ කාලේ ඉස්කෝලේ යනකොට බොහොම දක්ෂයි සින්දු කියන්න. ගීත ගායනා කරන්න. මම හින්දි ගීත බොහොම ලස්සනට ගායනා කරනවා. මේ මහත්මයා ඕක දැකලා ඉතින් මට කිව්වා වරකබඩේට මම මගේ වැඩසටහනක මොකවත් මම සින්දුවක් කියන්න ලෑස්ති කරලා දෙන්නම් කියලා මේ උස්පතුල් ඉස්ලාම් කියන ඔය වැඩසටහනේ මට එයාම ග්‍රැමෆෝන් එක තිබුණා ග්‍රැමෆෝන් එකට හින්දි ටිකක් ගෙනල්ලා තාත්තා කිව්වා එයාම වචන ලියලා මට පුරුදු කළා ඔන්න ඉස්ලාම ආහාපුරා කියලා මම ගුවන් විදුලියට පය දැක්කේ ඔය මේ සින්දුව කියන ගායනා කරන්නේ. ඔය 10 වෙනි මැදිරි තමයි ඒක මේ රෙකෝඩ් කළේ වැඩසටහන කළේ ගුවන් විදුලි සංස්ථාවේ. ඉතින් ඒ වගේ හිටපු ඉතින් වාදක මණ්ඩලයේ බොහොම දක්ෂ වාදකයෙකු බොහොම හිටියා. ඉතින් මම නම් වශයෙන් කියන්නේ නැහැ මම දීර්ඝ කරන්නේ නැහැ මම